හැමෝටම ආයුබෝවන්. ඉතින් ඔන්න උදේ පාන්දර 2ට නැගිටලා ලෑස්ති වෙලා 3ට වැඩට යන්න හදන්නේ. ඉතින් හැමදාම වගේ සුපුරුදු දර්ශනය අපිට කොළ පාටට පේන්නේ ඔන්න ඔය තනකොළ ටිකයි ගස් ටිකයි විතරයි. ඉතින් උදේම මම එළියට එනකොටම මෙන්න ලුණු මිරිසා ඉන්නවා. ආදරේට පාට හින්දා එහෙමයි කිව්වේ. මේ තමයි ඉතින් අපේ ඔෆිස් එක. ඔෆිස් එකට ගිහිල්ලා සයින් ඔන් වෙලා ඇවිල්ලා වාඩි වුණා. මේ දවස්වල ඩ්‍රෝන් වල වීඩියෝ ෂෙයා වෙනවා වැඩි. මං හිතන්නේ මම ගන්න ආසාවෙන් මේ වීඩියෝ බලන හින්දා වෙන්නේ. මං හිතන්නේ ඔයාලත් ආස ඇති ඩ්‍රෝන් එකක් තිබ්බනම්. අද මම කැන්ටිමේ පළවෙනි වගේ ගොඩක් දේවල් වගේ 18 මීටර් බස් එකක් නෙවෙයි. ඊයේ පෙරේදා එතකොට දවස් දෙකම දිව්වේ මෙන්න මේ වගේ 18 මීටර් බස් එකක්. හැබැයි අද මට තියෙන්නේ 12 මීටර් බස් එකක්. හාල ඉවර වෙන්නත් කලින් මට ඩියුටි එක හම්බුණා. හැමදාම වගේ බස් එකේ වටේ රවුමක් දාලා මොනවා හරි අඩිපාඩු තියෙනවද වැඩි කරන්න නැද්ද කියලා සීරීම් කරනවද කියලා බලලා ග්ලාස් ටික හදලා යන්න වාඩි වුණා. මේ වීඩියෝ එක නම් ගෙනාවේ ඉරුදාවත් එක්ක මාරම ලස්සනක් තිබ්බින්. ඉතින් මට හම්බෙන චූටි වෙලාවෙත් මම කරන්නේ ඔයාලට මේ වීඩියෝ අරගෙන ඉන්න වීඩියෝ එඩිට් කරන එක. වීඩියෝ එක සේව් වෙන්න දාලා ඔන්න ආයෙම ඩ්‍රෝන් වීඩියෝ එකක් රිලීස් කරා. ඉතින් මේක ඔෆිෂියලි රිලීස් කරනවා YouTube එකේ ගිහිල්ලා බැලුවොත් එහෙම. R2 ස්ටුඩියෝ එකේ ගොඩක් දේවල් හොඳට එක්ස්ප්ලেইন කරලා දෙනවා. ඉතින් මම මේ අයියාගේ වීඩියෝ ගොඩක් වෙලාවට බලනවා. අද සිකුරාදා දවසක් ඉඳලා පාරේ වාහන මොකක්ම නැහැ. ඉතින් හරිම නිදහසේ පාර පයින්න. අනිත් දවසේ විනාඩි 5ක් විතර අපි පාර පයින්න ඉඳගෙන ඉන්නේ. හැම වෙලාවෙම මාර බිසි. ඔන්න ඉතින් සෞදියේ තියෙන ග්‍රොසරි එකට ආවා. ඔයාලට පුළුවන් ඕන දෙයක් තෝරලා ගන්න. හැබැයි මම බිල ගෙවන්නේ. හොඳේ. ඒ අස්සේ ඔන්න රෝං නම්බර් එකකින් කෝල් එකක් ආවා. මේ කිට්කැට් එක නම් මට මේ දවස්වල මේ ග්‍රොසරියේ ඔෆර් වගේක් තියෙනවා. ඉතින් ඒකෙන් මම බඩු ටිකක් ගත්තා. මේ වගේ ප්‍රින්ගල්ස් ටිකක්, චොක්ලට් ටිකක්, ඒ වගේම තව ටොෆී ටිකක්. ඒ වගේ ඉතින් ඔයාලා කන්න කැමති දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරගෙන යමුකෝ. ආහා කිට්කැට්. මේක ඔයාලට කිට්කැට් කියන්නේ මං හැම වෙලාවෙම කන්න ආසම චොක්ලට් එකක්. ඉතින් ඔන්න මගේ වැඩ ඉවරයි. හැමෝම වෙනුවෙන් මම බස් එක ඩ්‍රයිව් කරලා ඔන්න මම බස් එක නැගලා යනවා. ඒ යන ගමන් ඉතින් ගෙදරට දාලා තියෙන මැසේජ් මොනවද කියලා බලන ගමන් අද නම් මම යනකොටම මෙට්‍රෝ එක මිස් වුණා. අල්ල ගන්න බැරි වුණා. ඉතින් විනාඩි 5ක් හිටියා ඊළඟ මෙට්‍රෝ එක එනකම්. ඒකල්ල තමයි මෙට්‍රෝ එකට නැගගත්තේ. හැමදාම වගේ ලකී මී කොට එනකොටම වෑන් එක තියෙනවා. මම හරිම ආස දෙයක් තමයි මේ ප්ලේ කරන එක අහගෙන ඉන්නේ. ඔයාලා අහන්නකෝ. මම කාමරේට එනකොට කවුරුවත් දන්නෙත් නෑ. මට හරි පාළුයි. මේ අපේ කොල්ලෝ හදලා තිබ්බ ලුණු මිරිස් ටිකක් අරගෙන යනවා. කොහෙද යන්නේ කියලා දන්නවද? ඇවිල් බස් එකේ ඉද්දිත් ඒක තේරෙන්නේ නැහැ. AC නේ. කාමරේ හිටියත් AC එක හින්දා තේරෙන්නේ නැහැ. හැබැයි එළියට ආවම තේරෙනවා මාරම රස්නේ එළිය. මං හිතන්නේ 40කටවත් තියෙනවා රස්නේ. ඒ ලුණු මිරිස් ටිකත් එක්ක මම බත් ගොඩක් කෑවා. චූටි දෙයක් හදාගත්තත් ඒක මාර වගේ. මේ ලාසනෙන් ඉවර වෙනවා. එතකොට අමාරුයි. පොඩ්ඩක් කඩාගෙන කාපන්. ඔන්න ඉතින් කාමරේ සමපෝෂ හැදුවා. 4 දෙනා ඉන්නේ. හැබැයි ගුලි 5ක් හැදුවා. දැන් ඕක බෙදන්නේ කොහොමද? ඉතින් ඊළඟ දවසේ නිවාඩු හින්දා මම යාළුවෙක්ගේ ටැටු එකක් ගහන්න ගත්තා.
ටැටුව එක ගහන එක පැත්තකින් තියලා අපි ගියා වතුර ගන්න. දවස් 4ක් අපි වතුර නැතුව හිටියේ. ආයෙම ටැටුව එක ගහන්න පටන් අරගෙන මගේ දවස ඉවර කරා.